කැලණි ගංගා ද්‍රෝණිය ගැන නිවේදනයක් නිකුත් කරනවා. කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනට අධික වර්ෂාවතන ලැබෙමින් පවතිනවා. මේ වර්ෂා තත්ත්වයත් කැලණි ගඟේ ඉහළ ද්‍රෝණිය පිට ජලාශ වලින් පිට කරන ජල ප්‍රමාණය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගංගා ද්‍රෝණිය තුල නඩත්තු කරන ගංගා ජල මාපො කළ ජල මට්ටම විශ්ලේෂණයේ ඉදිරි පැය 48 කාලය ඇතුළත ඇහැලියගොඩ නෝවුඩ් යටියන්තොට ගලිගමුව රුවන්වැල්ල බුලත්පිටිය දෙහිඔවිට බුවත්කොළොපිටිය සීතාවක දොම්පේ පාදුක්ක හෝමගම කඩුවෙල බියගම කොළොන්නාව කැලණිය වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල නැත් කැලණි ගංගා නිම්නයේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම වැඩිම අවතැන්වීම වෙලා තියෙන්නේ කොළොන්නාව ආසනය ඇතුළට. එතකොට අපි ඊයේ ඉඳන් විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ සැලකිතුරු ප්‍රමාණයක් අපි මැදිහත් වෙමින් සිටියා. මොකද අපි දන්නවා කොළොන්නාව කියලා කියන්නේ ගම් වතුර කියලා කියන්නේ අලුත් අත්දැකීමක් නෙමෙයි. හැබැයි උනාට ජනතාව යම් ප්‍රමාණයක් විශ්වාස කරා වෙන්ද වගේ වතුර ටිකක් ඇවිල්ලා මේක ඉවර වෙන්න පුළුවන් කියලා. නමුත් පොලිසිය ඒ වගේම ආරක්ෂක අංශ සියල්ලම මැදිහත් වෙලා අපි නිරන්තරයෙන් දැනුම් දුන්නා මේක විශේෂ තත්ත්වයක්. මේකට සූදානම් වෙමු. ඒක නිසා වහම ආරක්ෂිත ස්ථානවලට එන්නේ කියලා. නමුත් යම් පිරිසක් ආවේ නැහැ. ඒක නිසා ඒ ආපු නැති එකටත් විවිධ ජනතාවක පැතුණුත් හේතු තියෙනවා. නමුත් ආවේ නැහැ. නමුත් ඊයේ සහ අද ඉඳන් ඒ සියල්ල මුදවා ගැනීම සඳහා අපි මැදිහත් වෙනවා. ජල තටාක 7ක් නිර්මාණය වෙනවා. අපේ සැලසුම තියෙන්නේ මේ ජල තටාක අපි 7ම අපි නිකන් ජල රඳවන ස්ථාන බවට පත් නොකර ඒවා පිළිබඳ ඇවිදින මන්තිරු හදන්න, ඒවා ක්‍රියාකාරකම් හදන්න, ඒවා ජනතාවගේ ආරක්ෂාව වෙන තැන් බවටත් පත් කරන්න ඕනේ. හැබැයි පත් කරනවා වගේම ඒවා රැක බලා ගැනීම, ඒවා ආරක්ෂා කිරීම නිලධාරීන් විතරක් බෑ. සිකුරුටි මහත්තුරු කෙනෙකුට විතරක් ඒක බෑ. ඉතින් ඒක නිසා මහජන ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. ඒ නිසා ඒවා පිළිබඳ දැනුවත් කිරීම, ආරක්ෂාව, ඒ පිළිබඳ හැඟීම අපි ජනතාව වෙතට ගේන්න ඕනේ. මම හිතනවා ඒකත් අපේ මහජනතාවගේ වගකීමක් ලෙස අපි ගන්න ඕනකම තියෙනවා.